여러분 안녕하세요. අයිබෝන් හැමෝටම topic exam for Sri Lankan කියන YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි මම දාන videos වලට ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් like කරන්නත්, ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්නත්. මම අද විශේෂ වීඩියෝ එකක් අරන් ආවේ මේ 101 වෙනි topic exam එක සම්බන්ධව. 101 වෙනි topic exam එක තියෙනවා ශ්‍රී ලංකාවේ ජූලි 13 වෙනි ඉරිදා. ජූලි 13 වෙනි ඉරිදා. ඒ ජූලි 13 වෙනිදා ඉරිදා තියෙන එක්සෑම් එකට රෙජිස්ට්‍රේෂන් කරනවා මේ මාසෙදී අප්‍රේල් 23 වෙනිදා ඉඳලා මැයි 2 වෙනිදා වෙනකම්. මේ ගමන ළමයි ටොපික් එක්සෑම් එකේදී අපි කලින් ටොපික් එක්සෑම් එකේ රෙජිස්ට්‍රේෂන් වලට වඩා ටිකක් වෙනසක් වෙලා තියෙනවා. ඒ තමයි වෙනදට ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරලා රෙජිස්ටර් වෙන්න අපි එම්බසි එකට යනවනේ. මේ ගමන ඔයාලා එම්බසි එකට යන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ ඔයාලගේ ඇප්ලිකේෂන් ෆෝම් එකයි අනිත් ඕන කරන ඩොකියුමන්ට්ස් උයි බාර දෙන්න කලින් ඔයාලා ඔන්ලයින් රිසර්වේෂන් එකක් කරන්න ඕනේ. ඔන්ලයින් රිසර්වේෂන් එක අදාළ තියෙනවා කොරියන් එම්බසි එකේ වෙබ්සයිට් එකේ. ඔයාලට බලන්න පුළුවන්. මේක ඉංග්‍රීසි වලින්, සිංහලෙන් සහ ටැමිල් කියන භාෂා තුනෙන්ම තියෙනවා. අපි බලමු දැන් මේ ඔන්ලයින් රිසර්වේෂන් එක කොහොමද කියලා. මේක තමයි මම සිංහලේ කරගත්තේ ඔයාලට පෙන්නන්න. 101 වෙනි ටොපික් පරීක්ෂණය පිළිබඳ තොරතුරු කියලා තියෙනවා. විභාග දිනය ජූලි 13 වෙනි ඉරිදා. ජූලි 13 වෙනි ඉරිදා මම ඔයාලට කිව්වා. ඒකට අයදුම් කරන්න කාල සීමාව ඒගොල්ලෝ දීලා තින්නේ අප්‍රේල් 23 වෙනිදා වදාදා ඉඳලා මැයි 2 වෙනි සිකුරාදා වෙනකම්. මේකෙදි ළමයි සතියන්ත දිනය සහ ඒ කියන්නේ සතියන්තේ ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා සහ රජේ නිවාඩු දවස්වල. ඒ කියන්නේ මේ පළවෙනිදා රජේ නිවාඩු දවසක්නේ. සතියන්තේ සෙනසුරාදා ඉරිදා සහ මේ පළවෙනිදා හැර අනිත් දවස්වල ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඔයාලා තානාපති කාර්යාලයට එම්බසි එකට යන්න කලින් මම කිව්ව කලිනුත් එම්බසි එකට යන්න කලින් ඔයාලා මේ ඔන්ලයින් රිසර්වේෂන් එක කරගෙන ඉන්න ඕනේ. මේ ඔන්ලයින් රිසර්වේෂන් එක කරන්නේ කොහොමද කියලා එයාලා මෙතන පියවරෙන් පියවර ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් දීලා තියෙනවා. මේකෙදි ළමයි ඔන්ලයින් රිසර්වේෂන් එක කරන්නේ දැන් අපි මම කිව්වා රෙජිස්ට්‍රේෂන් පටන් ගන්නේ අප්‍රේල් 23 වෙනිදා. එතකොට අප්‍රේල් 23 වෙනිදා කවුරු හරි කෙනෙක් එම්බසි එකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඇප්ලිකේෂන් ෆෝම් එක බාර දෙන්න එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්න ඒ කෙනා අප්‍රේල් 23 වෙනිදා යන්නේ. එතකොට ඒ කෙනා ඊට කලින් දවසේ මේ ඔන්ලයින් රිසර්වේෂන් එක කරගන්න ඕනේ. කියන්නේ ඔන්ලයින් වෙන් කරවා ගැනීම කරගන්න ඕනේ. මෙතන දීලා තියෙනවා ඒගොල්ලෝ ආයදුම්පත බාර දීමට ඔබ දිනයකට පෙර වේලාවක් වෙන් කරගත යුතුය කියලා. හරි. එතකොට 23 වෙනිදා යන්න ඉන්න කෙනෙක් නම් 22 ඔන්ලයින් රිසර්වේෂන් එක කරගන්න ඕනේ. 24 යන කෙනෙක් නම් 23 වෙනිදා. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මැයි 2 වෙනිදා යන කෙනෙක් මැයි 2 වෙනිදා කවුරු හරි රෙජිස්ටර් වෙන්න යන්න ඉන්නවා නම් එක්සෑම් එකට. එතකොට ඒ කෙනා ඔන්ලයින් රිසර්වේෂන් එක කරන්න ඕනේ කවද්ද කියලා. මොකද මැයි 1 වෙනිදා රජයේ නිවාඩු දවසක් නිසා. එතකොට මැයි 2 වෙනිදා වගේ කෙනෙක් යන්න ඉන්නවා නම් මේ ටොපික් එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්න එම්බසි එකට ඒ කෙනා ඔන්ලයින් රිසර්වේෂන් එක කරගන්න ඕනේ අප්‍රේල් 30 වෙනිදා. හරි. එතකොට මේ ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට ඔක්කොම තියෙනවා ළමයි. ඔයාලට මේ තියෙන වෙබ් අඩවියට පිවිසෙන්න කියලා මේ ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර මේ ඔන්ලයින් රිසර්වේෂන් එක කරන්නේ කොහොමද කියන එක තියෙනවා. ඒක නිසා ඔයාලට පහසුවෙන්ම මේක කරගන්න පුළුවන්. මේ කරන්න ඕන විදිහ ඔන්ලයින් රිසර්වේෂන් එක කරන්න ඕන විදිහ මේ පුද්ගලික තොරතුරු තුලත් කරන්න. ඒ වගේ පියවරෙන් පියවර තියෙනවා. ඒක නිසා ඔයාලට මේ ඔන්ලයින් රිසර්වේෂන් එක කරගන්න අමාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක දැන් ඔයාලා ඔන්ලයින් රිසර්වේෂන් එක කරාන් පස්සේ කියන්නේ වෙන්කිරීම ඔබගේ වෙන්කිරීම තහවුරු කිරීම කියලා මෙන්න මේ කොටස තියෙනවා. ඔයාලා දැන් ඔන්ලයින් රිසර්වේෂන් එක කරන්නේ ඔයාලා එම්බසි එකට යන්න කලින් දවසේනේ. එතකොට ඔයාලා ඊට පස්සේ දවසේ එම්බසි එකට යද්දි මෙන්න මේක print කරලා අරගෙන යන්න අනිවාර්යෙන්ම. ඔයාලගේ ටොපික් එක්සෑම් එකට අදාළ ඇප්ලිකේෂන් ෆෝම් එකට අමතරව ඕන වෙන අනිත් ඩොකියුමන්ට්ස් උත් එක්ක මෙන්න මේක ඔයාලා වෙන් කරවගත්ත එක දිනයයි වෙලාවයි වෙන් කරවගත්ත මේකේ print එකක් අනිවාර්යෙන්ම අරගෙන යන්න. එතකොට ළමයි මේකේ ඔන්ලයින් රිසර්වේෂන් එක ඔයාලට කැමති වෙලාවක එහෙම කරන්න බෑ. එයාලා ටයිම් එකක් දීලා තියෙනවා.
මෙතන ටයිම් එක ඒගොල්ලෝ දීලා තිනා. ඒගොල්ලෝ සිස්ටම් එක ඕපන් කරන්නේ. ඔයාලා දැන් ඔන්ලයින් රිසර්වේෂන් එකට අදාළ සිස්ටම් එක ඕපන් කරන්නේ ඒගොල්ලෝ හවස 2ත් හවස 4ත් අතර කාලයේදී පමණයි විවෘතව තියෙන්නේ. ඕපන් මේ සිස්ටම් එක ඕපන් තියෙන්නේ හවස 2යි හවස 4යි අතර. එතකොට ඔයාලා ඔන්ලයින් රිසර්වේෂන් එක කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඒගොල්ලෝ දීලා තියෙන වෙලාව මේ කාලය අතරතුර විතරයි. එතකොට අනිවාර්යයෙන්ම මම කිව්වා වගේ ඔයාලා 23 වෙනිදා කවුරු හරි යන්න ඉන්නවා නම් එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්න තානාපති කාර්යාලයට අනිවාර්යයෙන්ම ඔයාලා 23 වෙනිදා යන කෙනෙක් නම් 22 වෙනිදා. ඒ කියන්නේ ඔයාලා යන්න ඉන්න ඔයාලා එම්බසි එකට ඇප්ලිකේෂන් බාර දෙන්න රෙජිස්ටර් වෙන්න යන්න කලින් දවසේ තමයි ඔයාලා රිසර්වේෂන් එක කරන්න ඕනේ. මම මේ කිව්ව වෙලාව ඇතුළත තමයි ඔයාලට සිස්ටම් එක ඕපන් තියෙන්නේ. ඒ වෙලාවේ තමයි ඔයාලට රිසර්වේෂන් එක කරගන්න පුළුවන්. ඒ වගේම මම කිව්වා වගේ අන්තිමට මේ දැන් වෙන් කරවා ගැනීම තහවුරු කිරීම කියන මෙන්න මේක print out එකක් අනිවාර්යයෙන්ම අරගෙන යන්න. print out එක. මොකද එතනදී ඔයාලගෙන් ඉල්ලන්න පුළුවන් මේක print out එකක්. ඔයාලා online reservation එකක් කරාද නැද්ද කියලා බලන්න මේක print එකක් ඉල්ලන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මේක print එකක් අනිවාර්යයෙන්ම අරගෙන යන්න. හරි. අපි දැන් බලමු. හරි. දැන් මේක තමයි online reservation එකට අදාළ මට කියන්න ඕන ටික. ඊට පස්සේ අපි බලමු මේකේ ළමයි දැන් 101 වෙනි topic exam එකේ application form එක තමයි මේ තියෙන්නේ. application form එක මේකෙත් ඔයාලට මේ වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන් embassy වෙබ්සයිට් එකෙන්. ඔයාලා මේක download කරලා මේකේ print එකක් අරගෙන මේ form එක fill කරලා අරගෙන යන්න. දැන් මෙතන මේ තියෙන form එක ඔයාලට පේනවා මේකේ topic 1 topic 2 කියලා තියෙනවා. කවුරු හරි කෙනෙක් topic 1 සහ topic 2 කියන exam දෙකටම apply කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔය ඒකේනා application දෙකක් වෙන වෙනම fill කරන්න ඕනේ. topic 1 එකට application එකකුයි topic 2 එකට application එකකුයි. ඊට පස්සේ මෙතන ඔයාලගේ දැන් මේ topic 1 2 කියන එක දාන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලගේ photo එකක් අලවන්න තියෙනවා. ඊට පස්සේ මේ ටික ඔයාලගේ නම් උපන්දින ඒ ටික තමයි fill කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන topic exam එක ගැන දැනගත්තේ කොහොමද? ඔයාලා ඇයි ඔයා topic exam එක කරන්න කියන එක මෙතන මේ ටික් එකක් දාන්න තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන ඔයාලගේ නම අක්ෂර දාන්න තියෙනවා. ආයි මෙතනත් fill කරන්න ටිකක් තියෙනවා. ඔයාලගේ මෙතන test level එක, test area, testing area එක, testing place එක නම කොරියන් ඉංග්‍රීසි වලින් දාලා මේ මෙන්න මේ කොටසත් fill කරන්න තියෙනවා. මේක තමයි application form එක. එතකොට ඇප්ලිකේ දැන් අපි ඔන්ලයින් රිසර්වේෂන් කරන මං කිව්වා ඒකේ print එකක් ගන්න කියලා. ඒකයි මේ ඇප්ලිකේෂන් ෆෝම් එකට අමතරව තව ඔයාලට ගෙනියන්න ඕන ડોකියුමන්ට්ස් කිහිපයක් තියෙනවා. මං ඒක ගැන ඔයාලට කියන්නම් මෙතන. මෙතන ටෙස්ට් ඩේට් එක ජූලි 13 වෙනිදා මම කිව්වා ඉරිදා දවසක තමයි තියෙන්නේ. ඔයාලා ඇප්ලිකේෂන් ෆෝම් එකට අමතරව ළමයි ඔයාලා ගෙනියන්න ඕනේ ID photos දෙකක්. සෙන්ටිමීටර් 3-4 සයිස් එකේ ID photos දෙකක්. මොකද ඇප්ලිකේෂන් ෆෝම් එකේ මම ඔයාලට පෙන්නුවා මෙතන සහ මෙන්න මෙතන ඔයාලගේ photos අලවන්න තියෙනවා. එතකොට photos දෙකක් ඕනේ වෙනවා. අනිවාර්යයෙන්ම photos දෙකක් ගෙනියන්න. හරි. ඊට පස්සේ registration fee එක topic ඒ කියන්නේ ඔයාලා ගෙවන්න ඕන ගාස්තුව විභාගය සඳහා topic 1 එකට කවර apply කරන්න ඉන්නවා නම් රුපියල් 6000ක මුදලකුත් topic 2 එකට කවර apply කරන්න ඉන්නවා නම් රුපියල් 7000ක මුදලකුත් ගෙවන්න ඕනේ. මේක කාඩ් එකෙන් කාඩ් පේමන්ට් කරන්න බෑ. සල්ලි කෑෂ් වලින් විතරයි පුළුවන්. topic 1 එකට apply කරන්න කවර බලාපොරොත්තු වෙන ඉන්නවා රුපියල් 6000ක මුදලකුත් හරියටම 6000ක් ඔයාලගේ අතේ තියන් අරගෙන අතේ තියාගෙන යන්න එම්බසි එකට යද්දි මොකද ඔයාලට එතකොට රෙජිස්ට්‍රේෂන් එකට පහසු වෙන නිසා. ඊට පස්සේ ඕන වෙනවා ඔයාලගේ වැලිඩ් පාස්පෝර්ට් එක හරි නැත්නම් ID කාඩ් එක identity කාඩ් එක. ඒක ළමයි ඕන වෙන්නේ ඉංග්‍රීසි එක. වැලිඩ් පාස්පෝර්ට් එක හරි ඔයාලගේ ඉංග්‍රීසි ID එක. සිංහල එක බෑ. අලුත් ID එක ඉංග්‍රීසි වලින් තියෙනවානේ. ඉංග්‍රීසි ID එක ඒකේ කොපි එකකුත් ඕනේ. කෙනෙක්ගේ ෆොටෝ කොපි එකකුත් අරගෙන යන්න. ඊට පස්සේ ඔයාලා දැන් ඇප්ලිකේෂන් ෆෝම් එක පුරවන ඔයාලා ෆිල් කරන නම සහ ඔයාලගේ පාස්පෝර්ට් එකේ හරි නැත්නම් ඔයාලගේ ID එකේ හරි තියෙන නම සමාන වෙන්න ඕනේ. වෙනසක් තියෙන්න බෑ. සමාන විය යුතුයි. ඊට පස්සේ දැන් රෙජිස්ට්‍රේෂන් පීරියඩ් එක මම කියවනේ අප්‍රේල් 23 වෙනිදා ඉඳලා මේ 2 වෙනිදා වෙනකන් සෙනසුරාදා ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන් හැර අනිත් දවස්වල ඔයාලට එම්බසි එකට ගිහින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒකේ ටයිම් එකක් දීලා තියෙන ළමයි යන්න ඕන වෙලාවක් දීලා තියෙනවා. උදේ 9 ඉඳලා දවල් 12 මාර වෙනකොනුත් ඊට පස්සේ ආයේ එකමාර ඉඳලා
හවස 5 වෙනකන් තමයි ඔයාලට රෙජිස්ට්‍රේෂන් වලට යන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේගොල්ලෝ ටොපික් 1 එකට රෙජිස්ටර් කරගන්නේ ළමයි 250යි. ටොපික් 1 එකට රෙජිස්ටර් කරගන්නේ ළමයි 250යි. ටොපික් 2 එකටත් ළමයි 250යි රෙජිස්ටර් කරගන්නේ. එතකොට ටොපික් 1 එකට ළමයි 250ට වඩා රෙජිස්ටර් කරගන්නේ නැහැ. ටොපික් 2 එකටත් ළමයි 250ට වඩා රෙජිස්ටර් කරගන්නේ නැහැ. හරි මං ඉස්සෙල්ලා කිව්වා දැන් මෙතන තියෙනවා how to make an online reservation කියලා. මම දැන් ඔයාලට online reservation එක කරන විදිය ගැන ඒ කියන්නේ step by step පියවර තියෙන බව කිව්වා. ඔයාලා මේක අනිවාර්යයි. ඔයාලා කලින් අවුරුදු අර කලින් topic exam වල registration වල වගේ application form එක fill කරලා අනිත් documents ටික විතරක් අරගෙන ඒ අදාළ registration කරන්න කාල සීමාවෙදී තානාපති කාර්යාලයට ගිහින් register වෙන්න බෑ online reservation එකක් නැතුව. ඒක හොඳටම මතක තියාගන්න. online reservation එකක් කරන්නේ නැතුව ඔයාලා register වෙන්න ගියොත් එහෙම exam එකට ඔයාලව register කරගන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම online reservation එකක් කරන්න ඕනෙමයි. ඔයාලා embassy එකේ ඔයාලගේ application බාර දෙන්න යන්න කලින් embassy එකේ ඔයාලා exam එකට register වෙන්න කලින්. හරි ඊට පස්සේ ඔයාලා දැන් online reservation එකත් කරලා අදාළ documents අරගෙන ඔයාලා එන්න ඕනේ. ඔයාලා exam එකට register වෙන්න එන්න ඕනේ කොරියානු ශ්‍රී ලංකාවේ තියෙන කොරියානු තානාපති කාර්යාලයට. ඒක තියෙන්නේ ධර්මපාල මාත කොළඹ 7. ඒ කියන්නේ town hall එක කිට්ටුව තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ exam එක තියෙන්නේ හැමදාම කැලණිය කැම්පස් එකේ තමයි තියෙන්නේ exam එක. මේ තියෙන topic 1 topic 2 exam එක topic 1 එක තියෙන්නේ උදේ කාලේදී. ඒකේ තියෙන listening සහ reading papers දෙකක්. topic 2 එක තියෙන්නේ දවල්ට. ඒකේ listening writing සහ reading කියලා papers 3ක් තියෙනවා. ඔයාලගේ මේ ජූලි 13 වෙනිදා ඔයාලා ලියන topic exam එකේ results එයාලා කියනවා results දෙන්නේ අගෝස්තු 21 වෙනිදා කියලා. හරි. එතකොට දැන් මම ඒ අදාළ ඔක්කොම දේවල් ඔයාලට කිව්වා. එතකොට 101 වෙනි topic exam එක මම කිව්වා ජූලි 13 වෙනි ඉරිදා තියෙනවා. ඒකේ online reservation එකක් කරගන්න ඕනේ ඔයාලා අනිවාර්යයෙන්ම embassy එකේ registration වලට කලින්. එතකොට ඔයාලා මම කිව්වා ඔයාලා exam එකට embassy register වෙන්න යන දවසට කලින් දවසේ තමයි online reservation එක කරන්න ඕනේ. online reservation එකට අදාළ කරගන්න online reservation එක කොහොමද කරන්නේ? ඒ කියන්නේ වෙන් කරවා ගැනීමක් online වෙන් කරවා ගැනීමක් කොහොමද කරන්නේ කියලා මෙතන මම කිව්වා භාෂා තුනින්ම තියෙනවා. පියවරෙන් පියවර step by step තියෙනවා. ඒකට ඔයාලට බලලා ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ online reservation එකෙන් පස්සේ මම කිව්වා මේ වෙන් කරවා ගැනීම තහවුරු කිරීම කියන මේකේ print එකක් අරගෙන යන්න කියලා මම කිව්වා. ඒ ඔයාලගේ topic application එකත් එක්ක මෙන්න මේකේ print එකකුත් අරගෙන යන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම ඕන වෙන අනිත් documents මම මෙතනදී කිව්වා වගේ photos ඊට පස්සේ ඔයාලගේ exam fee එක valid passport එකක් English ID එක ඒකේ photocopy එකේ copy එකකුත් ඒ තියෙන ඔක්කොම documents උත් අරගෙන online reservation එකට පස්සේ ඔයාලා registration embassy එකට register වෙන්න යද්දී ඒ අදාළ documents ඔක්කොම හරියට අරගෙන යන්න. ඔයාලට මොකක් හරි දැන් මේ online reservation එකේ හරි මොකක් හරි මේ 101 වෙනි topic exam එකේ registration සම්බන්ධව මොකක් හරි ගැටලුවක් ඔයාලට මේ දැන් මේ වීඩියෝ එක බලුවාට පස්සේ මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් ඔයාලට පුළුවන් යටින් comment එකක් දාලා අහන්න. මම ඒවට උත්තර දෙන්නම් මගේ වීඩියෝ එක. එතකොට යාළුවොත් එක්ක share කරගන්න කොහොමද මේ 101 වෙනි topic exam එකට ලංකාවේ මේ registration කරගන්න කියලා එක. හරි එහෙනම් ආයෙනම් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් හැමෝම වෙන පරිස්සමෙන් ඉන්න. කම්සහම්නිදා තමෙතෝ පායෝ.